ඉතිරවන්නේ කිලිසද? මෑණියන් පියාණන් පියවේ හඬා වැටි විලාපදී කරන්නද අපි කුමක්? මහවැස්ස නොවේ අප වරදක්. මේ ලෙනේ ගෙවන්නද අපි රැයක්? කරන්නද වෙන කුමක්? මොහොතකින් මේ වනේ කළුවර මට බයයි. පියවන්න නැහැ කිසිම කරුණු. සෙබලෙක් සිටි සටන් පුහුණු. ගත සිත තුරුණු. අතුරු වැටෙන්නට මත්තේ සදාගම් ගෙනිමැන. උනාදා මේ ඇඳුම් පනා දැමූ තැලක නිවැලේ උණුහුමට වේලිලා යයි හනික. උනාදා මේ ඇඳුම්? ඒ ඇඳුම් තෙත බරයි. අපිට සන්නිය හැදී. ඇඳුම් උනා දැමුතින් අපි දෙන්න නිරෝධි. ඇයිද මේ කලබල? සලුපිලි තිබේ වන තුල. සලුපිලි තිබේ වන තුල? සදා දෙන්නම් ඇඳුම් සුවඳ පිරි වනම මුළු වනේ වැසී ඇත අඳුරේ. කෝමගේ දරුවන්! මා නිවස නැති විට දරුවන් රැකුමට නොහැකිද තොපට? මා කරන්නද කුමක්? බාහුදෙන් තරුණෙක්. අත්තපය මෝරා වැඩුණත් ඔවුන් දරුවන්ටවමත්. බාහෝ! අවරගිය පසුවිරු යළි උදාවන තුරු මහවනේ පියකරු ඇතසියක් කෝතුරු. බාහෝ! ඇසෙනු ඇත මගේ හඬ සිටී නම් ලංකපාත. නොඇසෙන්නේ උන්ට ගොසින්නත තුර ඇත. මහවැසිය දැලේ ඇල්ල තොල ගඟ පිරි වන සතුන් පෙම් කෙලින කාලයයි. කුළු හරක් දල ඇතුන් අතු පිටින කාලයයි. වියලි පස තෙමුණු පසු නයි පොළොන් මාපිලන් රජ්‍ය කරන කාලයයි. මහවනය ගොරබිරම් පිහිසුණුද බොන තරම් නොදනීමේ නොදරුවන්. රයිනෙ මොකද තොපි බොලව් භාවනේ පීරලා හොය පියාව. කොහේ යන්නද හිමියනේ? දල්බට අවසලයි අපි මහවනේ. කළුවරයි දැන් මහවනේ. පපුව ගිනි දළු නගයි දරුසනේ. ඒ ගිනි දළු වලින් මට අඳුර විනිවිද පෙනේ. මොහොතකට නවතින්න හිමියනේ. තම ගොසින් නවතින්න ගිරිලෙනි. ගෝන, කොටිය, වලා, විමල, වතුර, කැනහිලා කිමුල මාත් එක්ක වරලා. අයියන්ඩි සදාදුන් ඇඳුම හරි ලස්සනයි. නගා ඇඳ ඇති නිසා මේ ඇඳුම ලස්සනයි. අයියන්ඩිත් හැඩයි. අප දෙදෙන සොයමින් ඇති බෝ දුකින් මෑණියන් පියාණන්. රැය පහන් වී ආවි. ගඟ වතුර බැස යාවි. එට උදේ මාපියන් දැකගන්න හැකි වේවි. කීකරුණානන් පියතුමාගේ යනට අතරමං නොවේ අප මේ ලෙසට. අතරමං වී නොමැත අප දෙදෙන. භාරකරුවා මමයි ඔබ රකින. අකමැති දේ ගැන